Yo guys, මොකද වෙන්නේ අද වීඩියෝ අපි කතා කරන්නේ ගොඩක් අය මේ දවස්වල හොයන හැමෝම අපෙන් නිතරම අහන ඔයාලගේ WhatsApp එකේ delete හෝ නැති වුණු photos හෝ messages කොහොමද photos videos messages කියන දේවල් කොහොමද ඔයාලා නැවත ගන්න කියලා වීඩියෝ පටන් ගන්න කලින් channel අලුත් අය මේ videos ඉස්සරහට බලන්න මඩු ටෙක් අපි YouTube channel එක subscribe කරලා bell icon එකත් all click කරලා තියාගන්න එන අපි යමු අපේ වීඩියෝ එකට ඔයාලට අවශ්‍ය වෙන ඔයාගේ WhatsApp එකේ delete හෝ නැත්නම් නැති වූ messages photos එහෙම නැත්නම් videos ලබා ගන්න නම් ඔයාලට මේ වැඩේට අනිවාර්යයෙන්ම mobile phone එකට application එකක් download කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ application එක phone එකේ දිගටම තියාගන්නත් වෙනවා මේ වැඩේ කරන්න. එතකොට මේ වැඩේ ඔයාලගේ පරණයම ගොඩක් දුරට මේ ක්‍රමය හරහා ගන්න බැරි වෙයි. මේක ගොඩක් දුරට ඔයාලගේ සාමාන්‍ය සතියේ ඔය කලින් messages බලාගෙන මේ හැකියාවක් තියෙයි. මේක වල ඉදිරියට වෙන දේවල් වල. ඒ කියන්නේ ඔයාගේ phone එකේ ඉදිරියට ඔයාගේ කොමක් කෝඩ් එකේ message delete වුණොත් එහෙම නැත්නම් ඔයා යවපු ඔයා දන්නේ නැති අර කට්ටිය ඇවිල්ලා delete කරන්නේ ඒ message delete කරන්නේ මේ message ඔයාලට මේක අහන්න නැවත එයා delete කරලා ඔයාලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. අපි බලමු ඔයාලා වැඩේ කරගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න නම් ඔයා කාට Android phone එකක් නම් ඔයාලා කරන්න ඕනේ. ඔයාගේ phone එකේ Play Store application එක open කරගෙන මම මේ search කරලා තියෙන්නේ GC recover delete messages කියන විදිහට ඔයාගේ Play Store account එකේ හොය ඔයාගේ iPhone එක නම් ඔයාගේ App Store එකේ search කරගන්න ඕනේ. එතකොට මේ වගේ application එක බලා ගැනීම හැකියාවක් තියෙයි. ඔයාලා එතකොට මේක download කරගන්න ඕනේ. මම දැනට මේ application එක download කරගෙන තියෙන්නේ. open කරාට පස්සේ වල මුල window එක මේ විදිහට නම් බලා ගැනීම හැකියාවක් තියෙන්නේ. ඔයාලා මෙතනින් my phone not available කියලා තියෙනවා. මෙතන continue option එක දෙන්න. ඊට පස්සේ guys අර බලා ගන්න පුළුවන් මේ විදිහට මේක load වෙනවා. අපි බලමු ඊළඟ setup එක කොහොමද කියලා. ඔයාලා මෙතන මේ continue option එක උඩ දෙන්න. නැවතත් මෙතන continue option එක උඩ දෙන්න. ඊට පස්සේ guys ඔයාලා නැවතත් මෙතන continue option එක උඩ දෙන්න. නැවත ඔයාලා මෙතන මේ තියෙන කතරයක කතරු ටච් කරගන්න. ඊට පස්සේ මෙතන close button එක උඩ ටච් කරලා මේ විදිහට close කරගන්න ඕනේ. මේක මම මේක data on එක use කරමින් ඉන්න බලා ගන්න පුළුවන්. මේ විදිහට play වෙනවා. මම දැන් මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් guys. මෙතනින් නැවතත් ඔයාලට එනවා allow recover delete messages to access music and audio on the device කියලා on this device එක කියන්නේ phone එකේ තියෙන mic එකේ access දෙන්න කියනවා. මේ message recover කරගන්න එකට ඔයාලට කියන වගේ voice record කරලා video එහෙම ගන්නවා නම් ඔයාගේ mic එකේ access එකක් දෙන්න වෙනවා. මම මෙතන allow option එක touch කරගන්නවා. ඊට පස්සේ ගස්සන මෙතන allow all කියන option එක උඩ touch කරලා මෙතන allow දෙන්න. ඊට පස්සේ ගාස් වල මේ වගේ තැනකට එනවා. මෙතන මේ notification access ඉල්ලනවා. ඔයාලා මෙතනින් notification access එක දෙන්න ඕනේ. එතන කරන්න තියෙන විදිහට recover edit messages කියන අපේ web browser අපි දැන් download කරන application එක බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන මේ විදිහට ටික් එක දාලා මෙතන allow option එක උඩ දීලා allow කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මෙතනින් අපි ඉවත් වෙනවා. ඉතින් මේ විදිහට තමයි application එක බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒතකොට මගේ කොමක් හොදේ අර ඔයාලා message එක delete කරපු දෙයක් යමක් යව message WhatsApp එක delete කරොත් එහෙම ඔයාලට මේකේ බලා ගැනීම හැකියාවක් තියෙන වගේ මේ වගේ notification බාගයක් තියෙනවා. මේක delete කරන messages වලට අදාළ ඔයාගේ delete වුණ videos වලට අදාළ notification ඔයා මොකද delete කරන notification එක marking යාලා දැනුවත් කරනවා මේ notification බාගයක හරහා. ඊට පස්සේ ගාසොට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන අය මම පැත්තේ උඩින්ම delete තුනක් කොට ඒක ටච් කරගත්ත පස්සේ මේකේ setup එක බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ application එක ඔයාලට restart කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔය battery optimization ඒ කියන්නේ ඔයාගේ මේකේ application එකට වැය වෙන battery එක optimize කරන්න මේකේ හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධව වැඩි විස්තර වල මෙතනින් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ ගාසොට මෙතන මේ plus icon එකක් තියෙන්නේ. මෙතන බලන්න plus icon එකක් තියන්නේ ඒක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන search app කියලා option එකක් තියෙනවා. මෙතනින් ඔයාලට අදාළ වෙන app එක ටික එක දාලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා WhatsApp ද Facebook ද මොකක්ද ඔයාලට messages බලා ගැනීමට අවශ්‍ය වෙන application එක මේක ටික එක දානවා. මම මෙතන WhatsApp select කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ විදිහට අයින් වල පස්සට බලා ගන්න පුළුවන් app list එක list of apps කියන තැනට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපේ WhatsApp app එකේ පේනවා. දැන් මෙතනින් එහාට තමයි අපේ setup එක හරි. මෙතනින් එහාට ඔයාගේ මේක digital messages photos videos කියන සියලුම දේවල් මේක හරහා බලා ගැනීම හැකියාවක් තියෙනවා. බලා ගන්න මේක ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට ඔයාගේ තියෙන WhatsApp එකේ wallpapers ඒ වගේම status links ඒ වගේම හැම දෙයක්ම videos stickers images messages හැම දෙයක්ම ඔයාලට මේක හරහා බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මම මේක ඕපන් කරලාට පෙන්නන්න යන්නේ නැහැ.
මේකෙන් බලා ගන්න පුළුවන් මේ අපි කියපු links හැමදේම මේකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර ආයෙත් මේක delete වුණ සාමාන්‍ය මේ ගොඩාක් පරණ අවුරුදු ගණන් පරණ ඒවා නම් සමහර වෙන්නේ නැති වෙන්න පුළුවන්. පොඩක් දුරට මාග සතිය මම කලින් වල ටිකක් සාරවත් පරණ ඒවා ඔයාලා මේකේ බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා ඉදිරියේ තියෙන හැම දෙයක්ම delete වුණොත් ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. මේ application download කරගත්තට පස්සේ තියෙන හැම දෙයක්ම දැන් ඔයාලා අද මොකක් හරි මැසේජ් එකක් ඔයාලා කවුරු හරි මැසේජ් එකක් කියනවා හරියට ඒක බලන්න ගන්න ඩිලීට් කරොත් එහෙනම් ඔයාලට නැවත මේක හරහා ඒ මැසේජ් එක හෝ වීඩියෝ එක ෆොටෝ එක බලා ගැනීම නැවත බලා ගැනීම වගේම ඒ ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය නම් මේ ඇප්ලිකේෂන් හරහා මේක ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් මම දැන් මෙතනින් ඉවත් වෙනවා. මම හිතන්නේ මේ ඇප්ලිකේෂන් එක ගැන සරල අදහසක් එන්නේ නැතිව මම මේකේ ගොඩක් දුරට ඔයාලට සංකීර්ණ විදිහට කියලා දෙන්න කියලා මේකේ කරන දේවල් එකින් එකට කියලා මේක වීඩියෝ එක දිග්ගස්සන්න බැරි හින්දා මම හිතාවට මේ ඇප්ලිකේෂන් එක අයිඩියා එකක් එන්නේ නැති කියලා. අර කුමක් ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන්ම යාර කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇප්ලිකේෂන් link එක අනිවාර්යෙන්ම දාලා තියෙනවා. මොකද සමහරවිට මේක ඇප්ලිකේෂන් එක හොයාගන්න බැරි වෙන්න පුළුවන් හින්දා මම මේක පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක වගේම අපේ Facebook page WhatsApp හැම දෙයකම links දාලා තියෙනවා. කුමක් ප්‍රශ්නයක් තියෙනවා නම් මම YouTube channel එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් අපේ ෆෝන් නම්බර දාලා දෙන්න. කුමක් පොදේක අපි සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ තියෙන තාක්ෂණික ගැටලු සියල්ලම සම්බන්ධ දෙන ගැනීමට අපේ හරහා ඔයාලට පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන් අපේ කුමක් ඔයාලගේ දැන් මම කියලා දුන්න ඇප්ලිකේෂන් එක ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා අපි කන්ටැක්ට් කරගෙන හැකියාව තියෙන හැම වෙලෙම අවසන් කරනවා. වීඩියෝ එක හොඳට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අනිත් අයටත් දැනගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරලා channel එක subscribe කරලා එහා පැත්තේ bell icon එකත් all click කරලා යන්න අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්. good night.